කොහේ බලාගෙනද ගැව්වේ මම මෙහෙම දාට කියලා දුන්නේ. දැක්කද? ඔයාගේ වයසේදී මම ටූර්නමන්ට්ස් දින ඔයාට මේ පොඩි දෙයක්වත් කරගන්න බෑ. ඇයි මේ ළමයට මෙච්චර කෑ ගහන්නේ? මේ ඔයා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නද? මේ මගේ ළමයා අනිත් අයගේ උපදෙස් ඕනේ නැහැ මට මේකට. ඔයා කියන එක හරි වුණාට මේ ළමයට ප්‍රෙෂර් වැඩි නැද්ද? පවුම ළමයා. ප්‍රෙෂර් නැත්තම් කොහොමද ළමයාව චැම්පියන් කෙනෙක් කරන්නේ? මම මේ අනිත් අයගේ ළමයි වගේ මෙයාව ලූසර් කෙනෙක් කරන්න නෙවෙයි හදන්නේ. හරිද? හැම ළමයාටම හැම ස්පෝර්ට් එකම ගැලපෙන්නේ නැහැ මචං. මට මේ වාගේ ෆිලොසොෆි ටොක්ස් වලට වෙලාව නැහැ. පුතා අපි ඊළඟ රවුන්ඩ් එකට යමු. රවුන්ඩ් 100ක් ගැව්වත් ළමයාගේ ඇඟ බැඩ්මින්ටන් වලට හැඩගැහෙලා නැත්තම් ඒකේ රිසල්ට් එකක් එන්නේ නැහැ. එහෙනම් ඔයා කියන්නේ මගේ ළමයා ටැලන්ට් නැහැ කියලා. නෑ මම කියන්නේ ඔයාගේ ළමයා රෝං ස්පෝර්ට් එක ඔයා පුෂ් කරනවා කියලා. මචං ලංකාවේ පේරන්ට්ස්ලා ගොඩක් කරන මිස්ටේක් එක තමයි එක්ක තමන් කැමති ස්පෝර්ට් එකකට නැත්තම් තමන් දන්න ස්පෝර්ට් එකකට එයාගේ ළමයාව දාන එක. ඊට පස්සේ මොනවද වෙන්නේ? ළමයා කොච්චර ප්‍රැක්ටිස් කරත් ඉම්ප්‍රූව් වෙන්නේ නැහැ. අන්තිමට ස්පෝර්ට්ස් එපා වෙනවා ඒ ළමයාට. හැබැයි ඔය ඉමේජින් කරන්න මෙයාගේ බොඩි එක බැඩ්මින්ටන් වලට නෙවෙයි වෙන ස්පෝර්ට් එකකට ඒ කියන්නේ ෆුට්බෝල් වලට නෙට්බෝල් වලට ඒ වගේ එකකට හැදිලා තිබ්බනම් එහෙනම් මචං මම කොහොමද හරියට මේක දැනගන්නේ? අන්න ඒ නිසා ස්පෝර්ට් අන්ලීස් ටෙස්ට් එක ඉන්ට්‍රොඩියුස් කරේ. මේක ලෝකේ පළමු ඩිජිටල් ස්පෝර්ට්ස් ගිෆ්ටිං ඇසෙස්මන්ට් එක. කිසිම ලැබ් ටෙස්ට් එකක් නැතුව ස්පෝර්ට් එක විතරක් නෙවෙයි එයාට බෙස්ට් පොසිෂන් එක උනත් දාගන්න පුළුවන්. 80%කට වඩා ඇකියුරේට් මේ රිපෝට් එක. රුපියල් 3500ක් විතරයි වෙන්නේ.